සුබ දවසක් යාළුවනේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් මම මේ පොඩි වීඩියෝ එකක් අරන් ආවා. මගේ මේ පුංචි මිදුලේ ඇන්තෝරියම් පැල ටිකක් එකතැන ලස්සනට තියලා තිබුණා. ඉතින් අනේ පහුගිය දවසක මගේ මේ අඹ ගහේ අඹ ගොඩාක් හැදිලා තිබිලා ඒ අත්තක් කඩාගෙන බිමට වැටුණා. ඊට පස්සේ එතනට ගොඩාක් අවුව සැරාවා. මම ඉතින් මේ පැල ටික අරහින් මෙහෙන් හිවන තැන්වල තියලා තිබුණේ. මේ පේන්නේ ඉතින් මේ අඹාත්ත තමයි. ඒ අඹාත්තේ ගොඩාක් අඹ හැදුන නිසාද කොහෙද බරටම කඩන් වැටුණා. අර අල්ෆෝන්ස් කියන ලොකුම අඹ වගේක් තමයි ඒ ගහ. මගේ මිදුල පුංචි වුණාට ඉතින් අඹ ගස් දෙකයි, කොස් ගහයි, රඹුටන් පැලයකුයි ඒ වගේ ගස් තියෙනවා. ඉතින් ඒවැයි දැන් අතු කපලා තියෙන්නේ ගොඩක්ම. ඒක නිසා මේ අවුව සැරයි. ඉතින් මම පහුගිය දවස්වල ඇන්තෝරියම් පැල ටික තියෙන තැන එක තැනකට ගන්න ඕන කියලා මම මේ අස් කරන්න ගත්තේ. ඉතින් මට එදාම උදව්වටත් දෙන්නෙක් ආවා. මේ ඉන්නේ කවුද කියලා බලන්නකෝ උදව් කරන එක්කෙනා. එයා නම් ඉතින් එයාගේ පාඩුවේ මේ වැලිය අල්ලනවා. මං ඇහුවා ඉතින් ඇයි මේ වැලිය අල්ලන්නේ කියලා. එයාට ඉතින් කිසි ගාණක් නැහැ. අතේ තියෙන්නේ මොනවද කියලා ඇහුවාම අත පෙන්නනවා අතේ මුකුත් නැහැ කියලා. ඉතින් ඔන්න මං ඒක ඇහුවාම එයා දුවලා යන්න ගියා. හරි හුරතල් පොඩිත් එකේ තමයි මගේ අක්කගේ දුවගේ බබා. ඉතින් මං ඒ ඇන්තෝරියම් පැල ටික තියන්නේ මෙතන තමයි මේ අස් කරගන්නේ. මට අක්කත් උදව් කරා. මේ දවස්වල ඩෙන්ගු රෝගෙත් තියෙන නිසා ඉතින් මම මිදුලේ ටික ටික තැනින් තැන අස් කරගන්නවා කියලා තමයි කල්පනා කරේ. දැන් වතුර පිරිච්ච තැන් නම් එච්චර නෑ. ඒ වුණත් කියන්න බෑනේ අපිට නොපෙනෙන තැන් එහෙම තිබුණොත් එහෙම. ඒක නිසා අපි ඉතින් ඒවා අස් කරගන්න තමයි මේ කරන්නේ. මේ තියෙන්නේ මගේ පුංචි ඇන්තෝරියම් පැල ටික. ඒවයි දැන් ඉතින් කොළ වැවිලා කහ පාට වෙලා එක එක දේවල් වෙලා තියෙනවා. මම නම් ඉතින් ආසයි ඇන්තෝරියම් වවන්න. ඒවා ඉතින් හැමදාම මල් දෙන ගස්නේ. ඒක නිසා ඒවට ඉතින් ගොඩක් සාත්තු නැති වුණත් මලක් දෙකක් නම් අනිවාර්යෙන් තියෙනවමයි. මම ඉතින් මේ පැලවලට වැඩිපුර දාන්නේ ඉතින් හාල් සෝදපු වතුර, බිත්තර කටු, කෙසෙල් ගෙඩි ලෙලි වලින් ගන්න වතුර ඒව තමයි. ඉතින් ඒවා දැම්මහම හොඳ ගුණයක් තියෙනවා. හැමදාම මලක් දෙකක් අනිවාර්යෙන් තියෙනවමයි. ගොඩක් අය ඉතින් ඒව දන්නවනේ. නොදන්න අයත් ඉතින් මේක කරලා බලන්නකෝ. ඇන්තෝරියම් පැලවල මල් එන්නේ නැතුනහම හාල් සෝදපු වතුර දාලා ටික දවසක් යනකොට මල් හොඳට එනවා. ඉතින් මම මේ අස් කර ගන්නකොට වැඩ බලන්න ආපු එක්කෙනා පේනවනේ. එයා ඉතින් ඇවිල්ලා මට වැඩ කරන එක තමයි කරන්නේ. අර හැම්මෙන් හප්පලා මල් පෝච්චියක් දෙකක් ඉතින් දවසකට පෙරලලා තියෙනවා උදේ වෙනකොට. මේ ඉතින් මම කරන්නේ මේ පැලවල තියෙන පරණ මල් ටිකයි වැඩිපුර කොළ ටිකයි කහ පාට වෙච්ච කොළ ටිකයි කපලා තියෙන එක. එතකොට ඒවයි මල් ටික හොඳට වැඩිපුර අපිට පේනවා. එක තැන තියලා තිබ්බහම ඉතින් හරි ලස්සනයි. ඔයාලත් ඉතින් මේව වවලා බලන්නකෝ ඇන්තෝරියම් පැල ටිකක්. එතකොට ඔයාලත් ලස්සනට පුංචි ඇන්තෝරියම් පැලනේ දැන් ගොඩක් අය හොයන්නේ. ඒ වුණාට ලොකු ඇන්තෝරියම් පැල තියෙනකොටත් ඉතින් හරි ලස්සනක් ගේනවා වත්තට. ඇන්තෝරියම් පැල වලට ආස නැති අයත් ඉන්න හින්දා තමයි මම එහෙම කිව්වේ. ඉතින් බලන්නකෝ මම මේ අස් කරලා පිටිපස්ස බලනකොට අනිත් එක්කෙනා තව වැඩක් කරනවා. කමන්නේ ඉතින් පුංචි ළමයින්ගේ අත්වලට හොඳයිනේ වැලි අල්ලන එක, ඔය චූටි ගල් අල්ලන එක. ඉතින් අපි දැනගන්න ඕනේ වැඩිහිටිය විදිහට යාළුවා පිරිසිදු කරලා ගන්න ඒව කරාට පස්සේ. ඉතින් මම මේ ටික අස් කරලා චුට්ටක් ඉතින් එතන එක තැනකට කරලා හැඩ බලන්න තමයි මේ හදන්නේ. ඉතින් සමහර අය කැමති නැති නිසා තමයි මම එහෙම කිව්වේ. ඔයාලත් ඉතින් බලන්නකෝ මේ මල් ටික ලස්සනයිද කියලා. හැමෝම මට එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා කියන්නකෝ මේ මල් ටික හොඳයිද කියලා. මගේ නම් මල් ටික බලන්න පුංචි දඟෙක් ඇවිල්ලා හැඩ බැලුවා.
එයත් ඉතින් ඒ මලක් වගේම තමයි නේද. ඔයාලත් ඉතින් මේ දවස්වල තමන්ගේ වත්ත ඉතින් මල් වල තියෙන තැන්වල අහුමුළු වල චුට්ටක් පරිස්සමෙන් බලලා වතුර තියෙන තැන් එහෙම අස් කර ගන්නවා නම් හොඳයි නේද. විශේෂයෙන්ම පුංචි ළමයි ඉන්න තැන්වල ඒව කරගන්න එක තමයි හොඳ කියලා මේ දවස්වල කියන්නේ.